මේ වගේ 3D කැරක්ටර් එකක් හදලා ඒක ඇනිමේට් කරන විදිය බලමුද? මේක 100%ක්ම ෆ්‍රී. මුලින්ම ඔයාට ඕනි චරිතයේ අංග ලක්ෂණ, ශරීර වර්ණය වගේ දේවල් දාලා මේ විදිහේ ප්‍රොම්ප්ට් එකක් හදාගන්න. ඉංග්‍රීසි බැරි අය Google Translate එකේ සිංහලෙන් ටයිප් කරගෙන ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න. ප්‍රොම්ප්ට් එකේ අන්තිමට ඔයාට ඕනි ග්‍රැෆික් ස්ටයිල් එක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. මම දැන් හදන්න යන චරිතේ මට ඕනි 3D Pixar ස්ටයිල් එකට. ඉතින් මම ප්‍රොම්ප්ට් එකේ අන්තිමට ඒක සඳහන් කරගත්තා. ඔයාලට සජීවී ඇත්ත ලෝකයේ විදිහට හදාගන්න ඕන නම් අල්ට්‍රා රියලිස්ටික් එහෙමත් නැත්නම් රියලිස්ටික් වගේ ඒ විනුවට යොදා ගන්න පුළුවන්. හරි. දැන් මේ හදාගත්ත ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන Google එකට ගිහින් යන්න Grok AI කියන සයිට් එකට. මුලින්ම මේකට ඔයාගේ Gmail එකක් දීලා ලොග් වෙලා ඉන්න. දැන් මේ සර්ච් බාර් එකේ කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගෙන දකුණු පැත්තේ තියෙන සුදු පාට ඊතලේ ටච් කරන්න. දැන් ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් Grok AI එකෙන් අපිට ඉල්ලපු කැරක්ටර් එක නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒත් ඒක ඔයාට හරි මදි වගේ නම් මෙන්න මෙතන ක්ලික් කරලා ඒ ප්‍රොම්ප්ට් එකටම තව ඉමේජස් ජෙනරේට් කරගන්න පුළුවන්. මෙතනින් ඔයාට ගැලපෙන එකක් ජෙනරේට් වුණාම මෙතන උඩ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මෙතන තියෙන මේ බාර් එකේ create a full body of this character කියලා ටයිප් කරගෙන මේ කැරක්ටර් එකේ සම්පූර්ණ ඇඟ නිර්මාණය කරගන්නවා. දැන් මෙතන තියෙන බාර් එකේ ඔයාට ඇනිමේට් වෙන්න ඕනි කොහොමද කියන ටයිප් කරගෙන මෙතන තියෙන මේ මේක් වීඩියෝ කියන එක උඩ ක්ලික් කරගන්න. මෙතනින් මේ විදිහට ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එකත් අප්ස්කේල් කරගන්න පුළුවන් වගේම හදාගත්තු වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේක 100%ක්ම ෆ්‍රී වගේම ඔයාට මේ වීඩියෝ සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා Error Flix අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. අපි ඉස්සරහට බලමු තවත් ටිකක් සංකීර්ණ විදිහට ඉස්සරහට ගිහින් මේ ගැන වීඩියෝ සරන් ඉන්න. ඔයාලට සුබ දවසක්.